Hi, welcome back to my channel, Everyday Level Up with Che. So it's a Saturday. I just came to the campus to get the few works done. After that, I'm planning to spend the day by myself. අද සාමාන්‍යයෙන් හැමදාම කරන වගේ වීඩියෝ එකක් නෙමෙයි. මගේ වීඩියෝස් බලන ඔයගොල්ලෝ දන්නවා මොන හරි ලයිෆ් ඇඩ්වයිසර්ස් ඒ වගේ දේවල් තමයි අපි ෂෙයා කරගන්නේ. හැබැයි I just want to make this a little bit different today. අද මම හිතාගෙන ඉන්නවා මම අද සාමාන්‍යයෙන් එළියට යන දවසකුත් නිසා අද දවස ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. උදේම මම ආවා මගේ to-do list එකයි ඊළඟ වීක් එකේ ප්ලෑන් එකයි පොඩ්ඩක් හදාගන්න. ඔෆිස් එකට යන්න තව වෙලා තියෙන නිසා තව විනාඩි 45ක් විතර ඉතුරුයි. ඒ නිසා හිතුණා එතන ළඟම තියෙන කැෆේ එකට ඇවිල්ලා මේ ටික ප්ලෑන් කරගන්න. ඇත්තටම මේ to-do list එකක් හදාගෙන වැඩ කරනකොට අපිට ගොඩක් ටාස්ක් මිස් වෙන්නේ නැහැ. මොනාටද ප්‍රයෝරිටි එක වැඩිපුරම දෙන්න ඕන ටාස්ක් මොනවාද? අඩුවෙන් ප්‍රයෝරිටි එකක් දෙන්න ඕනේ මොන ටාස්ක්ද? ගොඩක් කාලය ගත කරන්න ඕනේ මොනාටද? අන්න ඒ වගේ ගොඩක් පොයින්ට්ස් අපිට මේ ප්ලෑන් එකක් හදනකොට මතක් වෙනවා. ඊට අමතරව හොඳම දේ තමයි මේ to-do list එකක් එහෙම නැත්නම් ප්ලෑන් එකක් හදලා ඒකේ ටාස්ක් ටික ඩේලි අපි ඇලොකේට් කරගෙන මේ දවසට මේ දවසට මේක ඒ විදිහට තියාගත්තට පස්සේ අපිට end of the day ඒ ටාස්ක් ඔක්කොම කම්ප්ලීට් කරාට පස්සේ මාරම මොටිවේෂන් එකක් එනවා. අද දවස හරි ප්‍රොඩක්ටිව් කියන හැඟීමක් එනවා. ඒ වගේම අපිට තව තවත් ඊළඟ දවසටත් ප්ලෑන් එක අනුව වැඩ කරන්න මාර කැමැත්තක් ඇති වෙනවා. ඉතින් මේ ප්ලෑන් කරලා වැඩ කරන එක to-do list එකක් හදාගෙන වැඩ කරන එක ඇත්තටම මම පොඩි කාලේ ඉඳන්ම කරනවා. මට මතක ඇති කාලෙක O levels කරන කාලේ ඉඳන්ම තමයි. මෙතනදී මම ජොබ් එකට ඕන ප්ලෑන්ස් විතරක් නෙමෙයි. මගේ workout schedule එක, ඊට අමතරව financial plan එක, contents ගැන, මගේ හොබි එකට වෙලාවක් වෙන් කරන එක ගැන, ඊට අමතරව බිස්නස් එකට අදාළ වැඩ මේ හැමදේම ප්ලෑන් කරගෙන සතිය පටන් ගන්නකොට මාර මොටිවේෂන් එකක් එනවා. ඉතින් දැන් කැම්පස් එකට ගියා. එතන තියෙන වැඩ ටික ඉක්මනට ඉවර කරගත්තා. දැන් මම ඕෆ් වුණා මගේ අනිත් වැඩ ටික ඉවර කරගන්න. සාමාන්‍යයෙන් මම මෙහෙම එළියට යන දවස් හැමදාම යන්නේ නැහැ. ඉඳලා හිටලා තමයි මේ වගේ දවස්, ඒ කියන්නේ ෆුල් ඩේ එකක් තනියම ස්පෙන්ඩ් කරන්න ලැබෙන්නේ. ඉතින් මේ දවස් වලට මට පෙන්ඩින් වෙලා තියෙන වැඩ ඔක්කොම හරියට ප්ලෑන් කරලා දානවා. අපොයින්ට්මන්ට්ස් දාන්න ඕන දේවල් කලින්ම අපොයින්ට්මන්ට් එකක් දාලා ඒ දේවල් හරියට ප්ලෑන් කරගෙන තමයි යන්නේ. මම දැන් මෙහෙම තනියම ගියාට සාමාන්‍යයෙන් මම මෙහෙම තනියම එළියට බහැලා ටුක් එකක් දාගෙන ගමන් බිමන් යන්න පටන් ගත්තේ මීට අවුරුදු 2කට වගේ කලින් ඉඳන්. හැබැයි මේක ඇත්තටම හරිම ෂෝක්, කොන්ෆිඩන්ස් ඇති වෙනවා. තමන්ට මී ටයිම් එකක් තියෙනවා. ඔයාගේ වැඩ ටික ප්ලෑන් කරගෙන ඔයා තනියම මේ දේවල් කරගන්නකොට ඒකේ අමුතුම මොකක්ද එකක් තියෙනවා. So I really like that feeling. So it's time to get my nails done. nails ටික ඉක්මනට හදා ගන්න ඕනේ. ඒකට තමයි දැන් යන්නේ. මම මෙතනට එන්න කලින් තව දැන් 2කට ගිහිල්ලා ආවේ. මට ඒ දෙක මුකුත්ම ෆිල්ම් කරගන්න බැරි වුණා. හදිස්සියෙන් ගිහිල්ලා ආපු නිසා. ඉතින් මට nails කරන ගමන් ඒ වැඩේට ටිකක් වෙලා යන නිසා මට එතනදී මේ ඩ්‍රින්ක් එකකුත් බොන්න ඒගොල්ලෝ ගෙනල්ලා දුන්නා. ඒ වුණාට මට ඒක බොන්න ඕනේ කියලා හිතුනේ නෑ. ඇත්තටම බොන්න තිබුණා නම් හොඳයි කියලා හිතුණා. ඒ වුණාට මම හිතලා මේක බිව්වේ නෑ. Because I reduce my sugar intake. sugar cut එකක් කියලා අර 0 කරලා නෑ. ඒ දෙවලුත් කැවෙනවා පෙවෙනවා. එනාට ඉතින් සමහරලාට හැමදේම අත මේ ළඟටම කන්න ලැබුණා බොන්න ලැබුණා කියලා හැමදේම කන්න ඕනේ නෑනේ. අපි මේ කන බොන දේවල් ඒක හරිම මයින්ඩ්ෆුල් වෙන්න ඕනේ දේවල් ගැන කියලා මට හිතිලා තියෙන නිසා එහෙම හැමදේම කන්න බොන්න යන්නේ නෑ. ඒක එතන කන්න බොන්න තිබුණා කියලා.
ඉතින් nails ටික ලස්සනටම කරගත්තා එතන. I want to say you that taking care of yourself isn't always about looking good. Sometimes it's about giving yourself permission to slow down. වෙන්නත් පුළුවන්. මේ වගේ self care කරනවා කියලා expensive skin care routine එකක්වත් හැම weekend එකේම salons වලට spend කරලා මුළු දවසම salon එකක spend කරන කාලය spend කරන එක විතරක් නෙමෙයි මේ self care කියලා කියන්නේ. අපිට මේ දේවල් ගෙදරදී උනත් කරගන්න පුළුවන්. අපේ financial මට්ටම අනුව අපිට මෙහෙම සමහරලාට අපිට nails දාන එක හැම සති දෙකකට සැරයක්ම හෝ මාසයකට සැරයක්ම කරන්න බැරි වුණත් ඒක කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. අපිට පුළුවන් අපේ නියපොතු ටික ගෙදරදී මුණත් හරිම clean එකට ලස්සනට තියාගන්න. හැබැයි මට හිතුණා කරගමු කියලා. ඒ නිසා තමයි ඉතින් මම එළියට ඇවිල්ලා මේක අද කරන්න හිතුවේ. ඔන්න ඉතින් ඊළඟට මම ගියා මම ගොඩක් වෙලාට හෝම් වර්ක්අවුට් නේ කරන්නේ ජිම් එකටත් යනවා. හැබැයි ජිම් එකට යන එක චිටක් මිස් වෙන නිසා මට ඕන වුණා රෙසිස්ටන්ස් බෑන්ඩ් එකක් ගන්න. ඒක අරගන්න ආවා. හිතපුම එක නෙමෙයි හම්බුනේ. ඒනට කරන්න දෙයක් නැහැ. තිබුණ එක ගත්තා. හැබැයි ඒකිනුත් අවුලක් නැහැ. ඉතින් දවසම මහන්සිලා ඉන්න හින්දා දැන් මම යනවා ලන්ච් අරගෙන චුට්ටක් රෙස්ට් එකේ ඉන්න. මම ඔයගලන්ට කලින් කිව්වානේ මම මෙහෙම එළියට එනකොට පොඩක් ප්ලෑන් එකක් හදාගෙන එන්න කියලා. එතකොට මම යන රූට් එක අනුව කැෆේ එකක් බලලා එතනට මාව ලන්ච් ගන්න. මොකද මට තව අපොයින්ට්මන්ට් එකක් තියෙනවා හවස 6ට එතනට යන්න කලින් ඉතුරු වැඩ ටික කරගන්න ඕන තරම් වෙලා තියෙනවා. ඒක රෙස්ට් කරන්නත් වෙලා තියෙනවා. ඒ නිසා හිතනම තමයි මම අතන අපොයින්ට්මන්ට් එක 6ට දාගත්තේ. ඉතින් ලන්ච් ඕඩර් කරලා එනකම් මගේ පොත මම කියවන්න හිතුවා. ඉතින් මම මේ පොත් කියවන එක ගැන කිව්වොත් පොඩි කාලේ ගොඩාක් පොත් කියවනවා. පොඩි කාලේ නම් කියවන්න කැමති එනිට් බ්ලයිටන්ගේ පොත් Secret 7, Famous 5, ඊට අමතරව Mallory Towers, අපූරු ඉස්කෝලේ පොත්, මැටිල්ඩා ඔන්න ඔය වගේ කතන්දර පොත් තමයි කියවන්න ආස. ඊට පස්සේ ටිකක් ලොකු වුණාට පස්සේ මගේ අම්මත් හරියට පොත් කියවන්න ආස කෙනෙක්. එයා කියවපු පොත් ලොවීනා, ගුරු ගීතය වගේ පොත් කියවන්න පටන් ගත්තා. ඊට පස්සේ ටික කාලයක් ඇත්තටම පොත් කියවන එක මගහැරිලා තිබුණා. මොකද හේතුව හයර් ස්ටඩීස් කරන ගමන් ජොබ් එකකුත් කරනවා. ඊට අමතරව academic qualifications and professional qualifications මේ දෙකටම classes යනවා, campus යනවා, ඉගෙන ගන්නවා. මේ කාලය නිසා මට ඇත්තටම පොත් කියවන එක මිස් වෙලා තිබ්බා. මං කියවන පොත් ගැන කතා කරොත් ඇත්තටම self help books, self improvement, personal growth books අනිවාර්යෙන් කියනවා. ඊට අමතරව පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ගොඩාක් වෙලා පොතක් කියව කාලය ගත කරන වෙලාවට romantic comedy books ඔය කොලින් හූවර්ගේ එහෙම නැත්නම් එමිලි හෙන්රිගේ බුක්ස් කියවනවා. නැත්නම් හැම වෙලේම බෑග් එකේ තියාගෙන ඉන්නවා self help book එකක්. මොකද මේ දේවල් වලින් අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. රොබින් ශර්මා, වෙක්ස් කිං, තව ජේ ෂෙට්ටිගේ ඒගොල්ලන්ගේ ඇඩම්ස් ග්‍රාන්ට් ඒගොල්ලන්ගේ පොතුත් හරිම ෂෝක්. ඒවත් ඉතින් කියවනවා. මොකද ඒ පොත්වල ඇත්තටම මාරු ෂෝක් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඔන්න ඉතින් ඊළඟට ගියා ගෙදරට ඕන බඩු ටිකක් ගන්න. ඇත්තටම මම ඉස්සර නම් නිකන් තමයි නිකන් සල්ලි විතර මේක ෂෝක් මේක ගත්තොත් මේක කවදා හරි ඕනේ වෙයි කියලා නිකන් ගන්නවා. හැබැයි දැන් ඇත්තටම එහෙම නෑ. හරිම මයින්ඩ්ෆුල් විදිහට තමයි මේ දේවලුත් කරන්නේ. මේක ඕනේ වෙයි. මේක දැන් මට ඕන දෙයක්. එහෙනම් මම මේකට දැන් ස්පෙන්ඩ් කරාට කමක් නෑ කියලා ගන්නවා. හැබැයි සමහරවිට හිතුනොත් ඇත්තට මේක ගත්තොත් බොරු වැඩක්. අන්න ඒ වගේ දේවල් හිතුනොත් ඒ දේවල් ගන්න යන්නේ නෑ. අර අපි කියන්නේ දෙයක් දැක්ක පළියට ගන්නවා කියලා. ඇත්තටම මම එහෙමනම් කරන්නේ නැහැ. ඇත්තටම දැන් ක්වොලිටි වලට මුන් තැන දෙනවා ක්වොන්ටිටි වලට වඩා. මොකද ක්වොලිටි දෙයකට අපි ඉන්වෙස්ට් කරොත් ඒක මාර ඩියුරබල් ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ ටික තරගෙන එළියට එනකොට ෂෝක් වෙදර් එකක් තිබුණා. ඉතින් මම පොඩ්ඩක් එතනට වෙලත් බලාගෙන ඉඳලා
ඊළඟ වැඩේට යන්න හදන්නේ. ඉතින් අපේ ප්ලාන්ස් වලට ඕන බඩු ටිකක් තමයි දැන් ගන්න ආවේ. Actually, I have realized that plants teach us something very beautiful. Growth doesn't happen overnight. ඇත්තනේ අපි මේ ප්ලාන්ට් වලින් ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඕන. ඔයා ප්ලාන්ට් එකක් ග්‍රෝ කරනකොට තේරෙනවා මේ එක රැයෙන් ලොකු දෙයක් වෙන්නේ නැහැ. ඒක ග්‍රෝ වෙන්නේ කාලයක් යනවා. ඒ නිසා ඒකෙන් ලොකු ලස්සන පාඩමක් අපිට ගන්න අපේ ජීවිතවලට උනත් මොන හරි දෙයක් පර්ෆෙක්ට් වෙන්න යනවා නම් හෝ මොන හරි දෙයක් හරියන්න යම්කිසි කාලයක් යනවා. ඒ growth එකක් කියන්නේ එක ජර්නි එකක්. ඉතින් මගේ කලින් වීඩියෝස් බලපු ඔයා දන්නවා ඇති මම මේ ගැන නිතරම කියලා තියෙනවා. ඔන්න ඉතින් මට ආවා හොඳ මිල්ක් ටී එකක් බොන්න ක්‍රේවින් එකක්. කලින් මම ලන්ච් තැනදී ගත්ත ජූස් එකට ඇත්තටම මම මේ sugar add කරගත්තේ නැහැ. ඒක pineapple and carrot smoothie එකක්. ඒක ඉතින් carrot and pineapple කියන්නේ කොහොමවත් natural sweeten එකක් නිසා ඉතින් ඒකට බොරුවට අපි ආයි sugar ටිකක් add කරගන්න ඕනේ නැහනේ. නෑ කියලා ආවා. හැබැයි මට හොඳට දැන් නම් එකපාරට ක්‍රේවින් එකක් ආවා. ටී එකක් හරි කොෆි එකක් හරි බොන්න ඕනි කියලා. ඉතින් මම මෙතනට ආවා මොකද අද වෙදර් එකත් හරිම ෂෝක්. ඒක නිසා චුට්ටක් වෙලා ඉඳලා යන්න ඕනි කියලා හිතුවා. මේ වෙලාවේ ඉතින් ඇත්තට මම හිත හිටියේ ඇත්තටම මේ හැපිනස් කියලා කියන්නේ අපේ choice එකක් නේද කියලා. සතුට කියන්නේ තෝරා ගැනීමක්. ඔයාට මොන හරි දෙයක් වුණාම ඒකෙන් සතුට වෙනවද ඒකෙන් දුක් වෙනවද කියන එක අපිම තෝරගන්න ඕන දෙයක්. ඒ නිසා අපිට පුළුවන් නම් අපිට ලැබිලා තියෙන දේවල් වලට සතුටු වෙන්න. If you can be grateful for what you have now, ඇත්තටම ඔයාට හරිම simple, හරිම නිදහස්, peaceful mindset එකක් එක්ක මේ ජීවිතය ගත කරන්න පුළුවන්. අරයා මෙයා කරන දේවල්, අනිත් අයගේ ලයිෆ් වල වෙන දේවල්, ඒගොල්ලන්ගේ අප්ඩේට්ස්, ඕපදූප, ඒ වගේ දේවල් නැතුව තමන් ගැනම හිතලා තමන්ගේ පවුලේ අය ගැන ඒගොල්ලොත් එක්කම පාඩුවේ ඉන්න පුළුවන් නම් එතකොට ඔයාගේ මනස හරිම නිදහස්. මොකද ඔයාට ආදරේ නම් ඔයාට ඔයා ගැන සැටිස්ෆැක්ෂන් එකක් තියෙන කෙනෙක් නම් ඔයා කවදාවත් අනිත් අයගේ වැරදිවත් ඒගොල්ලන්ගේ වෙලා තියෙන අඩුපාඩුවත් ඒ ගැන තව කෙනෙක් එක්ක කතා කරන්න යන්නේ නැහැ. ඒකට වැඩකුත් නැහැ. ඒ නිසා හැම වෙලේම ඔයාට ආදරය කරන්න, ඔයා ගැන සැටිස්ෆැක්ෂන් එකක් වෙන විදිහට ඔයා මහන්සි වෙලා වැඩ කරන්න. එතකොට ඔයාට අනිත් අය ගැන හොයන්න වෙලාවකුත් නැහැ. අනිත් අය ගැන නෙගටිව් දේවල් කතා කරන්න හිතෙන්නේ නැහැ. ඔන්න ඉතින් මගේ ලාස්ට් ස්ටොප් එකට ආවා. දැන් නම් ආවිතින් පෙඩිකියෝ එකක් කරගන්නයි, hair oil treatment එකක් කරගන්නයි. මේ beauty parlor එකට ආපු first time කොහොම වේද කියන දන්නේ. ඉතින් මට ඔයගලන්ට කියන්න ඕනේ අපි හැමෝගෙම lifestyle එක වගේ නෙමෙයි. කෙනෙක් ඉන්න පුළුවන් එයා ස්ටඩීස් වලට ගොඩක් මහන්සි වෙනවා. එක්සෑම්ස් ගොඩාක් එක දිගටම තියෙනවා. තව කෙනෙක්ට ෆැමිලි කමිට්මන්ට්ස් තියෙනවා.
ගෙදර වැඩත් එක්ක එළියට එන්න වෙලාවක් නැති වෙන්න පුළුවන් මේ වගේ මුළු දවසක්ම ගත කරන්න. තව කෙනෙක් long hours වැඩ කරනවා වෙන්න පුළුවන් එයාගේ ජොබ් එකත් එක්ක. තව කෙනෙක් එයාගේ තියෙන මුදල් මේ වගේ දෙයකට යොමු කරනවට වඩා මේ කාලේ යාට වෙනත් දෙයකට ඒක යොදවන්න වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් අපි හැමෝම ඉන්නේ එක එක විදිහට. ඉතින් මේ self care කියන එක කියන්නේ ඔයා වෙනුවෙන් ඔයා කොච්චර මුදල් වියදම් කරාද කියන එකවත් ඔයා කැමති තැන් කීයකට ඔයාව එක්කගෙන ගියාද කියන එක නෙමෙයි. දවසේ විනාඩි 10ක් හරි ඔයා වෙනුවෙන් ඔයාටම ගත කරන්න පුළුවන් නම් ඒක තමයි. Self care isn't about how much money you spend or how many places you visit. It's about making time for yourself whatever way is possible. ඉතින් ඔයා වෙනුවෙන් පොඩි වෙලාවක් හරි කාලය වෙන් කරන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන මම ඉක්මනට එන්නම්. See you in my next video. Bye.